ඔන්න තවත් දවසක් උදා වුණා. අපේ ගමරාල නම් මෙදා පාර ගමරාලගේ ඉඩමේ හොඳ අස්වැන්නක් ගන්නයි බලාපොරොත්තුව. හරිම මහන්සි. අදට ඇති දැන් හැන්දෑවෙන්ටත් ළඟයිනේ. හෙට උදේම ආයෙත් එනවා. මෙහෙම හිතපු ගමරාල අනිකට ගෙදර යන්න පිටත් වුණා. ආමිනේ මට බොන්ට වතුර ටිකක් අරගෙන ආවනම්. දැන් නම් හරිම පිපාසයි. ඔහොම පොඩ්ඩක් හිටින්ටකෝ ගමරාලේ, මම විගහෙන් අරගෙන එන්නම්. ඔන්න තවත් දවසක් උදා වුණා. අපේ ගමහාමිනේට නම් අද හොඳටම තරහ ගිහින් තමයි හිටියේ. අනේ මේ රාලෙට නම් කිසි වගක් නැති හැටි. අද ගෙදර කන්ට කියලා කිසි දෙයක් නැහැ. අනේ හාමිනේ. උදෙන්ම මාව කෑ ගස්සන්න හදන්නේ නැතුව ඉන්ටකෝ. අර ගෙදර මොකුත් නැත්නම් වත්තට ගිහින් අල කෑල්ලක් තම්බලා ගත්තනම් පංකාදු පහයි නොවෑ. හොඳා. රාලේ, මම මේ රාලේ බඩු ටික අරගෙන එනකම්මයි හිටියේ. රැට කණ්ඩ මොකුත් තිබ්බෙත් නෑ නොවේ. මේ ඒක නෙවෙයි හාමිනේ. මම මේ කල්පනා කොලේ හෙට දිහාට දූලගේ ගෙදර ගිහින් එන්න කියලා. උංග කාලෙකින් යන්ටත් බැරි වුණා නොවේ. රාලේ, ඒක නම් හොඳ අදහසක් තමයි. මය කෙල්ල බලන්ට යන්ට මාත් මේ ආසාවෙන් හිටියේ. නෑ. ඔහෙන්ට ඕනේ නෑ. මම හෙට උදෙන්ම ගිහින් එන්නම්කෝ. ඔහේ ගෙදරට වෙලා ඉන්න. දුවට මොනාරි ගෙනියන්න තියෙනවා නම් මට හදලා දෙන්නකෝ. මම ගිහිල්ලා දීලා එන්නම්. ඔන්න ඉතින් අපේ ගමරාල දුවලගේ ගෙදර යන්න සූදානම් වුණා. රාලේ, මේ බඩු ටික ගිහින් දුන්නා නම් දූට කියලා මන් බත් මුලක් බැන්දා. මා ඊළඟ දොහේ එන්නම් කියලා කියන්න ඕන්. හොඳා හාමිනේ. මම දුවට කියන්නම් කොහෙනම්. මම ගිහින් එන්නම් හාමිනේ. හාමිනේ පරිස්සමට ගෙදරට වෙලා ඉන්නකෝ. ඔන්න ඉතින් අපේ ගමරාල දුවලගේ ගෙදර යන්න පිටත් වුණා. දුවේ. අනේ අප්පොච්චි, මං නේත් බැලුව කවුදයි කියලා. අම්මාවේ නැතයි? අම්මාවේ නෑ දුවේ. උන්දගේ කකුල පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා අම්මට මම එන්න එපා කිව්වා. ඔන්න අපේ ගමරාල දුවගේ ගෙදර ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. ගමරාල ඔහොම ටික දුරක් යනකොට ගමරාලට හිතා ගන්නවත් බැරි දෙයක් තමයි සිද්ධ වුනේ. ආනක් නේද? මේක නම් ටිකක් අමුතුයි. මේක ඉතින් මෙතන තිබිලා වැඩකුත් නෑනේ. ගෙදර අරන් යන්න ඕනේ. ඔන්න ඉතින් අපේ ගමරාල ගෙදරට යනකොට ගොඩක් රෑබෝ වුණා. අපේ ගමරාල ගෙනාපු පානත් මේසෙයින් තියලා ගමරාලත් ගිහින් නිදාගත්තා. මේ හාමිනේ, මම දුවගේ ගෙදර ගිහින් එනකොට මට පාරායිනේ තිබිලා පානක් හම්බ වුණා නොවේ. මම ඉතින් හදිස්සියකටවත් ඕනේ වෙයි කියලා ඒක මම අරගෙන ආවා. මේ තියෙන්නේ පහන. මේ පහන නම් ටිකක් අමුතුයි නේද රාලේ? මේක සමහර විට විකුණන්නටත් බැරි නෑ. අර පාල කඩේට ගිහින් දීලා බැලුවනම්. ඉතින් අපේ ගමරාලයි ගමහාමිනේ දැනන් හිටියේ නෑ ඒ පහනේ භූතෙක් ඉන්නවා කියලා. අපෝයි දෙවියනේ. යකෙක් නේද? මම හගෙන හිටිය ඔහෙලා කියන කතාව. මේ පහන නම් විකුණන්න එපා. මං ඔහෙලා කියන ඕන වැඩක් කරලා දෙන්නම්. මේ
මේකට බය වුණා කියලා පෙන්නන්න හොඳ නෑ. හරි එහෙනම් යකෝ. එහෙනම් කියාපිය බලන්න උඹට මොනවද කරන්න පුළුවන් කියලා. මට ඕන දෙයක් කරන්න හැකි. හැබැයි එක කොණ්ඩේසියක් උඩ. ඔහෙට ඕන දෙයක් කරන්න හැකි. එහෙනම් කියමු බලන්න කොන්දේසිය මොකද්ද කියලා. මම ඔහෙලා කියන හැම වැඩක්ම කරනවා. හැබැයි ඔහෙලට මට වැඩක් දෙන්න බැරි වුණොත් මම පහනෙන් නිදහස් කරන්න ඕනේ. හොඳා භූතයෝ. අපි එකඟයි. හරි එහෙනම් දැන් අපිට කන්න මොනා හරි දුන්නනම් ඔන්න ඔහොම දවස් කීපයක් ගත වුණා. අපේ ගමරාලට නම් දැන් මේ රාක්ෂයාට වැඩ දීලාම එපා වෙලයි තියෙන්නේ. ඒ වැඩත් ඉවරයි ගමරාලේ. දැන් මම මොනවද කරන්න ඕනේ? ඒ වැඩත් ඉවරද? එහෙනම් උඹ අර වත්තපල්ලයට ගිහිල්ලා තර ටිකක් කඩන් වරේ. හොඳා ගමරාලේ. මම ඒ වැඩත් කරන්නම්. අයියෝ දෙවියනේ. මම මේ මොන මරාලෙකට දාහුනේ? මේකට වැඩ දෙන්න බැරි වුණොත් එහෙම මේකව නිදහස් කරන්න වෙනවා. එහෙම වුණොත් එහෙම ගමේ උන්දලාටත් කරදර කරන්න බැරි නෑ. මේකට මොකද කරන්නේ? ඉතින් අපේ ගමරාල මේ රාක්ෂයාට මොනවද කරන්න කියලා හිතා ගන්නවත් බැරුවයි හිටියේ. අපේ මහත්තයා මොනවද ඔය අහස පොළව ගැටලන්න තරම් කල්පනාව? නෑ හාමිනේ, මම මේ කල්පනා කළේ මේ රාක්ෂයා කොහොමද එලවන්නේ කියලා. අපිට මේකව වැඩි කාලයක් තියාගත්තොත් එහෙම අපිට ඉඳ හිටින්නවත් තැනක් නැති වෙනවා. මේකව නිදහස් කරන්නත් බෑ නෝ. ගමේ උන්දලාට එහෙම කරදර කරොත් රාලේ ඕකත් ඉතින් ප්‍රශ්නයක්ද? ඔය රාක්ෂයාට ඔය වැඩේ ඉවරුණාම මාව ඇවිත් හම්බ වෙන්න කියන්නකෝ. මම දෙන්නම් රාක්ෂයාට හොඳ වැඩක්. ගමරාලේ ඒ වැඩෙත් ඉවරයි. දැන් මම මොනවද කරන්න ඕනේ? ඒ වැඩෙත් ඉවරද? ආන්නුමට හාමිනේන්ට කිව්වා වැඩක් දෙන්න වෙන්න ඇති මයි හිතේ. ගිහින් බලාපන්. හොඳා ගමරාලේ. මම ගිහින් බලන්නම්කෝ. හාමිනේ මට මොනවට දෙන්න කියලා තිබ්බේ? මොකක් හරි වැඩක් තියෙනවද කරන්ට? ඉක්මනට මට වැඩක් තියෙනව නම් දෙන්න. රාක්ෂයෝ මන් උඹට එන්ට කිව්වේ වැඩක් දෙන්න තමා. උඹ ගිහින් අහසේ තියෙන තරු ගාන ගණන් කරගෙන වරෙන්කෝ. ඕකත් මට මා වැඩක්ද හාමිනේ? මම ගණන් කරගෙන එන්නම්. ඔන්න එහෙනම් මම ගියා. ඉතින් අපේ ගමහාමිනේගේ නුවණ නිසා අපේ ගමරාලයි ගමහාමිනේ බේරුණා. ආයෙ නම් ඉතින් මේ රාක්ෂයා ආවේ නෑ. රාක්ෂයා ඉතින් තරු ගණන් කර කර ඉන්න ඇති නේද යාළුවනේ. රාලේ කොයි වෙලාවෙ බැලුවත් නිදි? අනේ හාමිනේ, මම මේ තුනට අමාරුවක් හින්දාමයි මේ ඇලවුනේ. අනේ ඉතින් මගේ කට මම දන්නේ නැත ඔහෙගේ අමාරුව. මම එපෑ මේ හැම වැඩක්ම කරන්න. හාමිනේ මොනවයි කන්න තියෙන්නේ? කන්න? මාව තමයි කන්න වෙන්නේ. අනේ අන්න මොනවත් නැද්ද හාමිනේ ගෙදර? ගෙදර මොනවත් නැත්නම් මට වේලවසන කියන්න එපා. හිටින්නකො මං වට්ටට ගිහින් මඤ්ඤු කාලයක්වත් යන්නේ නැකන්.
මොටමන්ගේ මනුෂ්‍යයා කතා කරන ඔයගේ මනුෂ්‍යයාට මහත්තයා නම් මේ වෙලාවේ ගෙදර නෑනේ. ඇයි ලොකු හාමු මහත්තයෝ හදිසියක් වද්ද? ඇයි ඔහෙට මතක නැද්ද මේ මාසේ කුලී සල්ලි දෙන්න තියෙනවා කියලා? අනේ මහත්තයෝ මතකයි. මේ පාර වගාව පටන් ගත්තා විතරනේ. පළදාව ලැබුණු ගමන්ම ඔය මහත්තයාට සල්ලි දෙනවා කියලා අපේ මහත්තයා කීවා. එහෙමද? ඒක හොඳයි. ඉක්මනට ගෙදර කුලී සල්ලි දෙන්න කියනවා. නැත්තම් මේ චේර මකුලන් ඔයලට ගෙදරින් එළියට බහින්න තමයි වෙන්නේ. ඕමිනේ මොකද මේ මූණෙල්ලන් ඉන්නේ? මේ මහත්තයා ඔහේ ගියාට පස්සේ ලොකු හාමු මහත්තයා වනේ ගෙදර කුලී සල්ලි ඉල්ලන්. ඇත්තද හාමිනේ? අපි කොහොමාරි ගෙදර කුලී සල්ලි ගෙවා ගන්න බලමුකෝ. ගිය පාර අස්වැන්න විනාශ වෙලා ගිය නිසානේ මේ සේරම කරදර අපිට. හාමිනේ අද හාලුත් නෑ නේද ගෙදර උයන්ට? ඒකනේ අපේ මහත්තයා අපිට අද බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි හාමිනේ සුනිල් අයියලාගේ ගෙවල් පැත්තේ ගියා නම් උන්දගෙන් හාල් ටිකක් ඉල්ල ගන්න පුළුවන් වේවි. හිටින්ටකෝ මං විගහින් ගෙන් හාල් ටිකක් ඉල්ලන් එන්නම් හාමිනේ. මේ අපේ මහත්තයා ඊයේ දවස නම් සුනිල් අයියා හාල් ටිකක් දුන්න නිසා කාලා හිටියා. දැන් අද අපි මොනවයි කන්නේ? ඔනේ මණ්ඩ හාමිනේ මාත් මේ 18 කල්පනා කරන්නේ මොනවට කරන්න කියලා. අපේ ගොවිතැන විනාශ වෙලා ගිය නිසානේ මේ ෂේරම කරදර අපිට සිද්ධ වුණේ. බලමුකෝ මේ පාරවත් හරියමන් අස්වැන්නක් ගන්න පුළුවන් වුණා නම් හොඳා. මේ හාමිනේ මං එනං වට්ටි ගිහින් ටිකක් වැඩ කරලා හාමු මාට්‍යලාගේ ගෙදරටත් ගිහින් එන්නම්. සිරිසේන කුලී සල්ලි අරගෙන ආවද? අනේ හාමු මාට්‍යෝ මට තව ටික දවසක් කල් දෙන්න පුළුවන්ද? ගිය පාර වගාව මේ ඒ වයින් මට වැඩක් නෑ. මාස 4ක කුලී සල්ලි එවන්න තියෙනවනේ. කුලී සල්ලි ඉක්මනට දුන්නේ නැත්තම් ඔයක සේරම බඩු ටිකක් අරගෙන ගෙදරින් එළියට බැස්සොත් හොඳයි. අනේ මණ්ඩා ආමු මහත්තයාටයි මගේ අසරණකම තේරෙන්නේ නැත්තේ. මායි හාමිනේ කොහේ කියලා යන්නද යනවා කියලා. අනේ මණ්ඩන්නේ. හාමිනේ අදට අපිට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. අපේ මහත්තයා අපිට මේ මොන කාලයක්ද උදා වුනේ? ඉස්සර අපි කොච්චර හොඳට කාලා බීලා හිටියද අපේ මහත්තයා? ඔනේ මන්ද හාමිනේ මන් එන ගමන් හාමු මහත්තයා ගාවටත් ගියා. හාමු මහත්තයාත් මාව බැනලා එලවගත්තා හාමිනේ. මන් හිතන විදියට අපිට තව වැඩි කාලයක් යන්න කලින් මේ ගෙදරිමුත් යන්න වේවි. දැන් ඔය ගැන කල්පනා කරන්න ඕනි නෑ. වෙන දෙයක් වෙන්නේ හොඳට කියලා හිත හදාගමු. සිරිසේන ඔබ හරිම කරුණාවන්ත මිනිසෙක්. ඒ නිසාමයි මම හිතුවේ ඔබට උදව් කරන්න ඕනි කියලා. මන් ඔබට දෙන්නම් හරිම බලගතු ගහක්. මේ ගහෙන් ඔබට ඇති තරම් සල්ලි එව්වකි. හැබැයි මේ වරේ හැමදාම වැඩ කරන්න හිත හොඳ නම් විතරයි. මේ මහත්තයා නැගිටින්නකෝ. මොකද ආමිනේ මේ කෑ ගහන්නේ උදේ පාන්දර? මේ එන්නකෝ. අපේ ගේ ඉස්සරහ ගස් ලැබු ගහක් හැදිලා. හොඳා යමුකෝ එනම්. ඒක ඇත්තක් වෙලා එනම්
මන් හීනෙන් දෙර්කදී ඇත්තක්. මොන්නම් ජීවිතේටවත් මේ වගේ ලොකු ගස් ලැබු ගෙඩියක් නම් දැකලා නෑ. මේ මාමිනේ මං කියන්නද කවුරුත් දකින්න කලින් මේ ගස් ලැබු ගෙඩිය ගේ ඇතුළට අරගෙන යමු. මේ මහත්තයා මොනවද දන්නේ නෑ නේද මේ ගස් ලැබු ගෙඩිය ඇතුලේ තියෙන්නේ? කවුද දන්නේ ආමිනේ? කපලම බලමු. දියමන්ති මේ හාමිනේ අපේ හිත හොඳ නිසා තමයි දෙවියොත් මේ තෑග්ග අපිට දුන්නේ. අපිත් මේ සල්ලි වලින් දුප්පත් මිනිස්සු හැම කෙනෙක්ටම උදව් කරමු. නැතුව අපේ මහත්තයා මේක මහ පුදුමයක්නේ මහත්තයෝ. ඔන්න එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. ගමරාලයි ගම හාමිනේ බොහෝම දුප්පත්. මේ දෙමහල්ලෝ ජීවත් වුණේ කුලියට ගත්ත නිවසක. ඉතින් ගමරාලට හිටියා එළදෙනුන් 5 දෙනෙක්. ගමරාල එදා දවසේ වේදම හොයාගත්තේ එළදෙනුන් 5 දෙනාගෙන් ලැබෙන කිරි වලින්. ගමරාල වෙළඳ පොළට කිරි අරගෙන ගිහින් එදා දවසට පුංචි මුදලක් හොයාගත්තා. ඒත් ඉතින් ගමරාල කිරි වලින් ලැබෙන මුදලින් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. ඔන්න ඔහොම දින සති ගණන් කාලය ගත වීගෙන යනකොට කිරිපට්ටියේ එළදෙනුන්ගේ කිරිත් නැති වුණා. ගමරාලටයි ගම හාමිනේටයි කෑමට බීමටවත් යමක් නැතුව ගියා. ඔන්න ඔය අතරේ ගමරාල ඉන්න ගෙදර කුලී සල්ලි ගෙවන්නවත් ගමරාලටයි ගම හාමිනේටයි බැරුව ගියා. සිරිසේන මොකද මේ කලබලෙන් මේ පැත්තේ? කලබලෙන් නෙවෙයි. මම මේ ආවේ ගෙදර කුලී සල්ලි අරගෙන යන්න. කෝ සල්ලි අරගෙන ආවනම් සිරිසේන අපිට මාර විපැක්තියක් නොවෑ උනේ. ටික දෝක ඉඳන් එළදෙනුන්ගේ කිරිත් නැතු වුණා නොවෑ. මන් ඔයට ඉක්මනින් ගෙදර කුලී සල්ලි ගෙවන්නම්. මට තව ටික දවසක් දෙන්නකෝ. මොකක්? බෑ. ඒක කරන්න බෑ. ඔහේ දන්නවනේ ගමරාලේ මම ජීවත් වෙන්නේ මේ ගෙදරින් ලැබෙන කුලී සල්ලි වලින්. අනේ සිරිසේන අයියේ අපි කියා මොනව කරන්නද? අපි අතේ දැන් නම් කිසි මුදලක් නැහැ. අපිට තව දවස් 2ක් විතර දෙන්නකෝ. අපි කොහොම හරි ගෙදර කුලී සල්ලි ගෙවන්නම්. මේ ඒ කතාවෙන් මට වැඩක් නෑ නෝෑ. මම ඉල්ලන්නේ මේ ගෙදර කුලී සල්ලි. මම ඔහෙලට අද හවස් වෙනකන් කල් දෙන්නම්. හැබැයි ඔහෙලා මට අද හවස් වෙන්න කලින් මට සල්ලි දුන්නේ නැත්නම් මේ ගෙදරින් යන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම් ගමරාලේ. අනේ අපිට වෙච්ච දෙයක්. ගෙදර කෑමට බීමටවත් හරි හමන් දෙයක් නෑ. ඒ මදිවට කොහොමද කෙවල් කුලී ගෙවන්නේ? අපේ මහත්තයා දැන් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ මොකක්ද ආමිනේ? අපි අපේ එළදෙනුන්ගෙන් එක එළදෙනක් විකුණලා දාලා ගෙදර කුලී සල්ලි දෙමු අපේ මහත්තයා. ඉතින් අනිත් පවදා උදෙන්ම ගමරාල එළදෙනත් විකුණලා ගෙදරට කෑමට බීමටවත් යමක් තිබුණ නැති නිසා ගෙදරට බඩුත් අරගෙන ඇවිත් ගෙදර කුලී සල්ලිත් ගෙව්වා. ඔන්න ඔහොම එළදෙනුන් විකුණ අවුරුද්දක් විතර ගමරාලයි ගමහාමිනේ ජීවිකාව ගෙන ගියා. අන්තිමට එළදෙනුන්ගෙන් ඉතුරුනේ එකම එක එළදෙනයි. ඉතින් ආයෙමත් ගෙදර කෑමට බීමටවත් කිසිම දෙයක් තිබුණේ නැති නිසා අන්තිම එළදෙනත් විකුණන්න ගමරාලයි ගමහාමිනේ තීරණය කළා. ගමරාල අනිත් පවදා උදෙන්ම එළදෙනත් අරගෙන එහා ගමට යන්න පිටත් වුණා. ඉතින් ගමරාල එහා ගමට යන අතරමඟදී වයසක මිනිස්සෙක් ඔහුට හම්බ වුණා. ඔබ
මේ කොහෙද යන්නේ? ඉතින් ගමරාල හැම දෙයක්ම ඔහුට පැවසුවා. මෙන්න මේක තියාගන්න. ඔය කියලා දෙන මට දෙන්න. මොකක්? ඔය මේ මොනවද කියවන්නේ? ඔය ලී කෝටුවකට මට මගේ එළදෙන දෙන්නද කියන්නේ ඔහෙට? මේක ලී කෝටුවක් නෙවෙයි. මේක බලගතු කෙවිතක්. මේකෙන් ඔහේ හිතන පතන හැම දෙයක්ම වගේ කරගත හැකි. මොනවා? මන් හිතන පතන හැම දෙයක්ම වගේ මේකෙන් කරගත හැකි? එහෙම වුණොත් නම් ආමිනේටයි මටයි ගොඩක් සතුටින් ඉන්න පුළුවන් නෝය. හොඳයි එහෙනම්. ඕක මට දෙන්නකෝ. ඔහේ එළදෙන ගන්ට. ඉතින් ගමරාලට කෙවිත දීලා පාවිච්චි කරන විදිය හැම දෙයක්ම වගේ වයසක මිනිස්සයා ගමරාලට කියලා ඔහුත් එළදෙනත් අරගෙන එතනින් යන්න ගියා. ඉතින් ගමරාලත් ගෙදර ගිහින් සිදු වුණ හැම දෙයක්ම ආමිනේට කිව්වා. අනේ ඔය කරගෙන තියෙන්නේ හොඳ වැඩක්. අයියෝ අපි දැන් කන්නේ මොනවද? හරි ආමිනේ. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. ඉතින් ගමරාල කෙවිතත් අරගෙන වයසක මිනිස්සයා කිව්ව විදිහටම කළා. ඉතින් ගමරාල හිතපු විදිහටම රංකාසි ගොඩාක් නැවුණා. ගමරාලටයි ගමහාමිනේටයි හරිම පුදුමයි. අපේ මහත්තයා ඇත්තට මේක මැජික් කෙවිතක් නේ. ඒකනේ ආමිනේ. අපිට දැන් ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. ඔන්න ඔහොම ටික දවසක් ගත වුණා. දැන් නම් මේ ගෙදර වැඩ කරලා එපා වෙලයි තියෙන්නේ. ගමරාලේ ගෙනාපු කෙවිතෙන් මේ රෙදි ටික හොද ගන්න පුළුවන් වේවි සමහර විට. බලමුකෝ. ඉතින් ගමරාල කඩේට ගිහින් එන්න ගිය වෙලාවේ ආමිනේ හොරෙන්ම ගමරාලගේ කෙවිත ගත්තා. අනේ මේ මොකද වෙන්නේ? අනේ මං උඩ යනවා. අනේ ගමරාලේ අනේ මාව බේර ගන්නකෝ. ආමිනේගේ කටහඬ නේද ඇහෙන්නේ? අනේ ගමරාලේ මම උඩ. අනේ මෙන්න මාව යනවා ගමරාලේ. අනේ මාව බේර ගන්න. අපෝ ආමිනේ. ඔය මොකද්ද කරගත්තේ? හිටු